zoom එක. ඊට පස්සේ තියෙනවා aperture. දැන් focus එක මොනවද තියෙන්නේ? numbers බලන්න මොනවද දාලා තියෙන්නේ ඉස්සන්. මොනවද දාලා තියෙන්නේ? අරපල බලන්න. ඔය කොහරි එකෙන් ගහලා focus එකේ ඒකක මොනවද කියලා. ඉලක්කම් තියනවද? ආ ඒ ඉලක්කම් වල එක පැත්තක් ගහලා දිනක් පටන් ගන්න ඉතින් අවසාන තැනක හරි කරගන්නකො. රින් එක ඔළුව කරපන්න. ඒක ඊට කරගන්න බෑ. ඈ? ඔච්චර. නෑ ඒ කරපන්නේ ફોකස් එක නෙයි. ફોකස් එක යන්නේ. ඒ පැත්තේ නැත්නම් අනිත් පැත්තේ වා. මොකක්ද? ඈ? ෆීල්ඩ් කියන එකනේ. ෆීට් කියන අනිත් එක මීටර්ස් දෙනවා. දුර ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක තියෙන්න පුළුවන් අඩි ගාණෙන් කියන්න පුළුවන් ඕන Yes. නම් මීටර ගාණෙන් කියන්න පුළුවන්. හරිනේ? ඊළඟ රින් එක මොකද්ද? කිය? zoom එක. zoom එකේ මොනවද තියෙන්නේ? ඒකක. ගහලා තියෙනවද? focal length එක මන්නේ ඒකේ මොනවද? මිලිමීටර්. ඈ? මිලිමීටර්. මිලිමීටර. ඊළඟ රින් එක බොඩි එකට කිට්ටුම තියෙන්නේ මොකද්ද? aperture. ඒක මොනවද තියෙන්නේ ඔකේ? කීයද? C කියන්නේ close. මේක අපිට සම්පූර්ණ වහන්න පුළුවන්. වීඩියෝ වල ස්ටිල් වල වගේ නේ සම්පූර්ණ එළිය පොඩ්ඩක් අතෙන් නැතින වහන්න පුළුවන්. මේ කැමරාස් වල. ඕන වෙන්නේ කොහෙද දන්නේ නැහැ නේ. එළිය පොඩ්ඩක් අතෙන් නැතින වෙලාව. C එකක් ඕන වෙන්නේ කොහෙද? එළිය පොඩ්ඩක් අත ඕනේ ඇතුළේ. මලක් ඉන්නව නෑනේ. ගාල වල ඉන්න කාටද කළු කියන්නේ මොකක්ද ඇහුවොත් එන්නේ. රූපාට කොල්ලා ගා ඒ කළු කියන්නේ මොකක්ද කියලා. ට්‍රක් ගාලා මොකද ගන්නෙ? අතුසරක වහනවා. ඔන්න ගෙදර ටීවී දාලා බලා ගන්න ඔන්න පේනවා කළු කියලා. ඒක තමයි කළු කියන්නේ. කියන්නේ ඇත්තට කළු කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන නම් තමයි අතුසරක වහන්නේ. කොහෙද කළු කියන්නේ කොහොනේ ඉන්නේ? ඈ? short black mark කරන්න. ඉතින් ඔන්න black fade එක. තව අත්‍තරේක නෙවෙයි දැවිලා තියෙන මේක කැමරා එක හයි කරනවා කොට හරි විෂන් මික්සර් එකට හරි මොකට හරි. ඒක ට්‍රාන්ස්මිටර් හයි කරනවා. ගෙදරට යනවානේ. දැන් අපි විෂන් මික්සර් එකට black කිව්වත් මොකක් හරි සිග්නල් එකක් යන්න එපා. මේ කියන්නේ කරන්ට් එකක්. ඒ කරන්ට් එකේ පොඩ්ඩක් හරි ගියොත් එයා හිතන්නේ මොකක් හරි මේ පාටක් එනවා දැන් කියලා. හැබැයි විෂන් මික්සර් කියනවනේ අපි මේ ලයි මුකුත් යවන්නේ නැහැ ඒකට black. ඊට පස්සේ අරට කියන්න ඕනේ මෙන්න මේ ලයිට් මේ වෝල්ටේජ් එකේ ආ තියාගන්න black කියලා. සැපසරක වහලා දැන් අපිට අර දාන්න මැසේජ් එක දාන්න පුළුවන් විෂන් මික්සර් එකට දැන් උඹ ඉන්නේ black level එකේ ඔන්න black කියලා. ඇත්තට කරන්නේ මේක සම්පූර්ණ වහලා මේ වීඩියෝ සිග්නල් එක විෂන් මික්සර් එකට දීලා අපි ඒකේ වීඩියෝ ගේන් එක ටීවී එකක් පොඩි මොනිටර් එකක් තියෙනවා වේව් ෆෝම් එක. ඒක බලාගෙන එයා සම්පූර්ණ ෆ්ලැට් වෙනකත් කරකොල හදා ගන්නවා විෂන් මික්සර් එක. black level කියලා හදනවා. කැමරා එකේ black level හදනවා කියලා කියන්නේ. කැමරා සෙකින් එක එකට වෙනස් වෙනවනේ. කැමරාස් මැච් කරනකොටත් ඔක්කොගම කැමරාස් වල black එක එකම ගන්න තියෙනවා. අපිට එක වහගෙන ගියා. ඊට පස්සේ අපි ඇඩ්ජස්ට් කරා එක මේ කැමරා එකෙන් එන සිග්නල් එක මෙයාගේ black මික්සරයි මෙයාගේ black මික්සරයි මේක. හරිනේ? ඒක තමයි කැම්කෝඩර්ස් වල C කියලා ක්‍රොස් එකක් එන්නේ. ඉතින් ඊට පස්සේ ඕපන් වෙනවා. තව zoom කරලා ඕපන් කරලා අපිට කරකොල බලන්න. මම කොල්ලනේ අර පැත්තේ ගියා කැමරා ගාලනේ පොඩ්ඩක් පෙන්න. හරි මේ ඉතින් පොඩ්ඩක්. මම බලාගන්න මේ සමහර දේවල්. මේක මේ අපිට අතට හැන්ඩල් එක තියනවානේ. ඒක මල්ලි මේ තමන්ට කම්ෆර්ටබල් කම්ෆර්ටබල් එක කියලා හදාගන්න. දැන් මම පොඩ්ඩක් උසන නිසා මේ මම පොඩ්ඩක් මට මේ සිදිර හදාගන්නවා. ඊට පස්සේ මෙතන බලා ගන්න. දැක්කද අත තෙරීද?
වම් අත ලෙන්ස් එක උඩ තියෙන විදිහ අපි ෆොටෝග්‍රැෆි වලදී අනිත් පැත්තට දීලානේ. ෆොටෝග්‍රැෆි වලදී ලෙන්ස් එක අපි කියන්නේ යටින් අත තියන්නේ කියලානේ. එළ මෙහෙමනේ පින්තර ගන්නෙ. වීඩියෝ වලදී ලෙන්ස් එක එන්නේ මෙයා. මොකද මේ අතට දාගෙන වැඩ ගන්න අමාරුයි ගොඩක් වෙලා. අපි හැබැයි ස්ටිල් වලයි මේ අතර ගන්න. කැමරා එකේ වේට් එක මේ අතට එනවට නේ. සම්පූර්ණ කැමරා මේක තියාගෙන වේට් එක අතින් ඒක මේ අතර ඉන්න පුළුවන් කැමරා එක ට්‍රයිපෝඩ් නොකරන ලාවල. අනිත් වීඩියෝ වලදී මේ ඇන්ගල් ටිකට ගන්න. දැන් මේක මල්ලි මේ තියාගත්තාම අපිට දැන් මෙහෙම zoom කරනවානේ. අපිට දැන් මෙහෙම zoom කරලා මෙහෙම ફોකස් එක බලලා ඔහොම කර ඉන්න සමහරලාට ටයිම් නැති වෙයි. අවස්ථාව හැටියට. ඒකෝර අපි ඒක කාලයක් යද්දී කියන්නේ. පුරුදු වෙනවා. මෙහෙම තියාගත්තා මෙහෙම දාගත්තා. මේ ඇන්ගල් එකකින් ફોකස් කරා. අය අපිට. දැන් ඊට පස්සේ අපිට ඒකට එතන දැන් මේක ෆැමිලිය වෙද්දි මේ කරගන්න ලේසියි. නැත්නම් මේ මම අර මෙතන මේ සොන්නේ ගෙඩිනක පොඩි මට්ටයක් තියෙනවා. ඒකට පුරුදු වෙන්න එපා කියලා තමයි කියන්නේ. මම දන්නේ නැහැ හරි. ඒකට මම ඒ කියන්නේ මට ඒක පුරුදු නෑ. ඒක තියෙන්නේ එක ක්‍රිමික් අරගන්න තමයි. ඒ වුණාට මේ ඒක ඕනේ හදිසි ක්වික් එකට යන්න. මෙජර්සි වක්කලේ ක්වික් එකට යන්න පුළුවන් ටක් ගාලා දාගන්න පුළුවන්. නැත්නම් ෂොට් එකක් හැම වෙලාවෙම මේක. එහෙම නැත්නම් මේ පැත්තේ තියෙනවා සර්වර් එකක්. සර්වර් එකක් තියෙනවා ස්විච් එක. ඒක දාගන්න පස්සේ අපිට මෙතන තියෙන මේ බටන් එක වයිඩ් එක. මේ ෂෝල්ඩර් කරනකොට මේ අතට ඕනනම් ගත හැකි zoom එක. මේක සර්වර් දාලා තියෙද්දි ඔයාලා බලන්න මේ අදිසින් අපි මැනුවල් කරන්න ගියොත් මේ ඇතුළේ තියෙන ලෙන්ස් එකේ විශ්ලේෂණය කරලා ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. මේ ඒක පොඩ්ඩක් බලන්න පාවිච්චි කරන්න ගන්න. ඊපස්සේ අර එක්ස්ටෙන්ඩර් එක කියලා දුන්නනේ දැන් ටික කරලා ඒ කියන්නේ මේ මෙතන දැන් ආයතන දැන් අපි ඔන්නවා මෙහෙම තියෙනවා. මම zoom කරන්න. මෙතන තියෙන පොඩි ලෙන්ස් එක පොඩි ස්විච් එක. මේක දැන් මේ අවශ්‍යදී අර ඩිස්ප්ලේ එක බලන්න. මේක කරද්දි මේ සාමාන්‍යයෙන් දැන් මෙතන තියෙද්දි මන්දි හොඳට දැන් සාමාන්‍ය ලයිට් එක තියෙනවා. ඔක ඒක කියන්නේ ඔළුත් නෑ ඉන්න සාමාන්‍යයෙන් හැබැයි මේ එක්ස්ටෙන්ඩර් එක දැම්මම පස්සේ පොඩ්ඩක් ලයිට් අඩු වෙනවා. ඒකට ඒක දාන්නේ මේකට එන මේ අපිට ඒක පොඩ්ඩක් කට් වෙනවා. මේ එතින්දී ආය අපිට ඒක හදන්න ඕනේ. අයියේ මේ වෙද්දී ලෙන්ස් එක කරහා යද්දී මාධ්‍යයක් කරානේ ආලෝක කිරණ යන්නේ. ආයෙ ටිකක් බ්‍රේක් කරනවානේ. ටිකක් ලෙන්ස් එක උගා ගන්නවා. වර්තනය වෙලා යනවා ඒ වගේ තේ. තව ලෙන්ස් එකක් ඇඩ් වෙනවා කියන්නේ ලෙන්ස් ගන්න වැඩි වෙන මොකද වෙන්නේ? ලයිට් ගන්න. ලයිට් ප්‍රමාණය මදි වෙනවා. ඊට පස්සේ මේ මෙතන තියෙන රෙකෝඩ් කරන බටන් එක මේ ඊට පස්සේ මේ මෙතන මේ අපිට හැමදේම ආයේ තව මේ කැමරාවේ තව බටන් කීපයක් තියෙනවා මෙතන උඩ මෙහි අපිට ඕනනම් අවශ්‍යතාවය හැටියට අපිට ඩිසයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බටන් වලට රෙකෝඩ් කරන්නද අපිට ප්ලේබැක් එකක් රෙකෝඩ් කරපු එක බලන්නද එකක් ඩිලීට් කරන්නද ඒ කතන්දර ටික පුළුවන්. ඔය ටික තමයි නේද? ඔය මෙතන මේ ටැලි ලයිට් එක තියෙනවා. මේක දැන් නම් ඒ කියන්නේ අපි රෙකෝඩ් කරද්දී මේ ලයිට් එක රතු පාටටපත් වෙනවා. ඒ වගේ ඒතකොට මෙතන මේ ඇතුළෙනුත් අපිට රෙකෝඩ් වෙනවා කියලා දැනගන්න එපා. මේ අනිත් පොඩි ලයිට් එකක් පත් වෙනවා. ඈ මෙතන